අද උදේ තමයි මම මේක වොයිස් කරන්නේ. ඉතින් මම ඒ හින්දා තමයි සුබ උදෑසනක් කියලා ඔයාලට කිව්වේ. ඉතින් අහසේ තත්ත්වය ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කොහොමත් මේ වැහි කාලේ මිදුලේ වැඩ ගොඩයි. ඒත් ඉතින් මේ චිරිචිරි ගාලා නිතරම වහින වැස්සට නොතෙමි වැඩක් කරගන්න බැරි හින්දා උඩ බලාන තමයි ඉන්න වෙන්නේ. ඉතින් උඩ බලාන ඉන්නෙත් මොකෝ මට කරන්න තියෙනවා මේ පොඩි වැඩක්. මේකයි පටන් ගන්න නම් පොඩි කියලා තමයි එහෙම තමයි හිතාගෙන පටන් ගන්න. ඉතින් ඒත් කරන්න ගත්තාම නිබුලේ වැඩේ ලොකු වෙන්නේ. වැඩි තරම තේරෙන්නේ. ඉතින් මේ අපි යංගෝ අපේ උස්සිය පැත්තට මොකද්ද මේ කරන්න තියෙන වැඩේ කියලා බලා ගන්නත් එක්ක වහිනවා කියලා ඉතින් අපිට නිදාගෙන ඉන්නත් බෑ. ගුලි වෙලා ඉන්නත් බෑ. තියෙන වැඩ කරගන්න එපා. වැස්ස බාධාවක් කරගන්නේ නැතුව. ඉතින් ඔය මට කරගන්න තියෙන වැඩේ තමයි ඔන්න ඔය කරගන්න පටන් ගන්න හදන්නේ. ඉතින් පේනවනේ දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම දෝතට බදා ගන්න ගියාම ඒවා ඉතින් බිවත් වැටෙනවා. කලබලයට පොරොස් කටෙත් අත දා ගන්න බෑ කියන්නේත් ඉතින් අපි කලබල වෙලා මේ ලේසියෙන් කරගන්න තියෙන වැඩ වරද්ද ගන්නකොටනේ ඉතින් අද මේකට සුදුසු දවසක් නෙමෙයි කියලා හිතෙන්නත් පුළුවන්. මොකද වැස්ස හින්දා. මොකද ඇත්තටම මම දැන් හදන්නේ මේ පහේ බෝතල් ටික හොදගන්න වැඩේ කරන ගන්නනේ. හැබැයි ඉතින් මේ කාලගුණයකට බාධාවක් තමයි ඇත්තටම. මොකද මේක පායන දවසක කරා නම් තමයි ගොඩාක්ම හොඳ සුදුසු. හැබැයි මේක මම දැන් ටික දවසක ඉඳලා කරන්න හිතාන හිටපු වැඩක් හින්දා අද නොකරම බැරි වුණා. මට පොඩි ලෙඩකුත් තියෙනවනේ. හිතුනොත් ඔය දේ ඒක අනිත් දේවල් වලට කලින් ඒක ගොඩාක් වෙලාවට ඒක කරන්න තමයි ඕනේ. නැත්තම් හිතටත් හරි නෑ මගේ. මගේ 3-4ක් එකේ තියෙන ඒ බෝතල් වල මේ දවස්වල නම් ඉතින් මේ පහේ ගොඩක් අඩුයි. මොකෝ මං හිතාමතාම ඒවා හිස් වෙන්න දුන්නා. මොකද මේවා හොදගන්න මට ඕනකම තිබුණා. ඒත් ඉවර වෙනකොට ආයෙ පුරව ගන්නවා 1-2 හරි. ඉතින් එතකොට මේක කරගන්න වැඩේ පස්සට කල් යනවා. ඉතින් අද හිතුණා කාලගුණේ බාධාවක් නොකරගෙනම මේකට අත ගහන්න ඕනි කියලා. මේ එහෙම නැත්තම් මේ වැඩේ කරගන්න මට සමහර විට තව කාලයක් යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා කරගන්න ඕනි කියලා හිතුවා. ඉතින් අර බත් ඔතන්න එහෙම හදිසිය බත් පාර්සලයක් එහෙම ඔතන්න වුණාම අපි ඔය ගේනවනේ ඔය වගේ පේපර්. මං අන්න ඒවා කීපයක් කපලා ගන්නවා. මොකද මට දැන් අර බෝතල් වල තියෙනවනේ පහේ චුට්ටක් ඉතුරු වෙච්ච මේ අන්නේ ටික බෝතල් ටික හොදලා වේලෙනකන් හුලං නොවදින විදිහට තියලා තියන්න ඕනනේ. ඒ හින්දා තමයි මං ඒ කොළ ටික ඉරා ගත්තේ මේ. ඉතින් එහෙම ඒක ඊට පස්සේ මං ඒක ඔතලා පැත්තකින් අරන් තියන්න තමයි යන්නේ. මේ ඊට පස්සේ බෝතල් ටික හොදලා මේ නැවත ඒවට ඒ බෝතල් වලට මේ පහේ කුළු බඩු ටික කොහොම හරි දා ගන්නකම්. ඉතින් වැස්ස එක කියලා ඉස්කෝලේ නොයවා ඉන්නත් බෑ. ඒ හින්දා ඇත්තම කියනවා නම් ඊයේ දරුවා ඉස්කෝලේ ගියෙත් නෑ. පොඩ්ඩක් ඔළුව රිදෙනවා වගේ කියලා කිව්වා. මේ දවස්වල මේ ඉන්ෆ්ලුවෙන්සා කියලා දැන් මේ උණ තියෙනවා. කැස්ස හෙම්බිරිසාව හැදුනාම කොහොමත් උණ එනවා. ඊට පස්සේ ඒක දුරදි යන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ දවස්වල මේ ඇත්තටම වෛරස් එකකින් වගේ යන උණක් තියෙනවා. ඉතින් හරීම පරිස්සම් කරගන්න වෙනවා දරුවෝ. පොඩ්ඩක්වත් මේ දවස්වල වැඩි සීතල දේවල් කන්න නොදී. මම නම් කරන්නේ එහෙම තමයි. ඉතින් ඒත් ඉතින් හැදෙන දේවල් අක්වන්නත් අමාරුයි. පොඩ්ඩක් උත්සාහ කරගන්න පුළුවන්. හැබැයි වලක්ව ගන්න මේ පින්නට එහෙම වගේ නම් අරින්නම හොඳ නෑ. ඒතකොට තමයි ඔය හෙම්බිරිසාව එහෙම හැදිලා ඊට පස්සේ ඉතින් පොඩි ළමයිට නම් කොහොමත් ටක් ගාලා ඊට පස්සේ උණ හැදෙන්න බලනවා. මේ දැන් කොහොමත් ලබන මාසේ ඉස්කෝලේ නිවාඩුවකුත් තියෙන එකේ තව ටික දවසයිනේ එතකොට ඉස්කෝලේට යවන්න තියෙන්නේ. ඒ හින්දා ඒ ටිකේ ලෙඩ කරගන්නේ නැතුව පරිස්සමෙන් ඉතින් ඉස්කෝලේට යවන්න බලමු නේද. මේ ඒක තමයි මේ වෙලාවේ හොඳම දේ. මොකද අනික තමයි මේ අපේ ඉස්කෝලෙන් කොහොම හරි පන්ති බාර ටීචර් ෂෙයා කරලා තිබුණා මේ පණිවිඩයක් ළමයිට. මං හිතන්නේ පොඩ්ඩක් හරි මේ වෙනද වගේ දැන් උණක් හැදුනොත් ඉන්නේ නැතුව මේ ඒක මේ ඉක්මනට බෙහෙත් ගන්න එහෙම කියලා තමයි යාගේ පණිවිඩය තියලා තිබුණේ. මේ සුළුවට තකන්න එපා. මේ කොට වෙදකම් කර කර ඉන්න එපා වගේ අදහසක් තමයි ඒකේ තිබුණේ. ඉතින් අද හස්බන්ඩ්ුත් උදේ පාන්දරින්ම වැඩකට ගියේ හින්දා මේ මම තමයි දුවව ඉස්කෝලේට දාන්න පාරට බස් එක එන තැනට අරන් ගියේ.
ඉතින් මහා ලොකු දුරකුත් අපිට පාරට යන්න නෑ. මීටර් 200ක් 300ක් උපරිම ඇති. ඉතින් මම බය හිටියා පාන්දර පාරට යන වෙලාව වෙනකොට වහින්න තියාගයිද කියලා. මේ ලාවට පින්නක් වගේ විතරයි ඒ වෙලාවට වැටුනේ. හැබැයි පාරට ගියාම ඉතින් පාර අයිනේ තියෙනමනේ පොඩි පොඩි කඩවල් තියෙනවා. ඉතින් මේ ඒ කඩවල් වල අර ඉස්සරහ හඩ් එක වගේ තියෙන ඒක යටට වෙලා අපිට ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉඳලා තමයි බස් එකට ගොඩ කරවලා ආවේ. මේ මොකද පොඩ්ඩක් හරි පින්න නොවැදීම තිබුණා කියන්නත් බෑ. ඇත්තටම ඉතින් කොහොමත් පින්නට ළමයි අහු වෙනවා. එයාලා නික කැමති පොඩ්ඩක් තෙමෙන්න ඔය පින්න ඇඟට වැදෙනවට තෙමෙන්න එහෙම හරි ආසයිනේ. බොහොම අමාරුවෙන් තමයි පාරට යනකමුත් කුඩේ යටින් තියාගෙන ගියේ. ඒ ටිකෙත් කුඩේ ඕනේ නෑ කියලා මේ තමයි යන්න ලෑස්තිය. ඉතින් ඒ ටික ඇති ඒ පින්න වැදුනහම ලොකු අසනීපයකට මුල පුරන්න ඇත්තටම. ඉතින් දැන් මම මේ කුළු බඩු ටික තාම පුරවනවානේ. කොහොම තමයි. ඉතින් බෝතල් 15ක වගේ තියෙනවනේ ওই ටික. ඉතින් ওই 15ෙම හැබැයි බඩු තිබුණේ නෑ. මේ ගොඩක් ඒවා අද හිස් වෙලා තිබුණේ. මේ ඒ හින්දා ඉතින් මේ ඒක පුරව ගන්නවා. ඉතින් ඉරාගත්ත කොළ කීපයක් මට තව මදි වුණා. මම ඊට පස්සේ ආයෙ නැවත ඉරාගත්තේ කොළ ටිකක් ඒකයි. ඉතින් තව දෙයක් මතක් වුණා මේ වෙලාවේ. මම දැන් දාපු වීඩියෝ 2-3කම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ඒ වචන ටික කිව්වේ නැහැ. ඒ හින්දාද දන්නේ නැහැ අනේ මාව බලන අය හරි කීකරුයි මගේ යාළුවෝ. ඉතින් මේ අනේ ගොඩාක් ලොකු දෙයක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා, මතක් කරනවා. ඔයාලා මේ වීඩියෝ වලට චුට්ටක් හරි කැමති නම් ඒක මට කරන ලොකු උදව්වක් කියලා මම මේ වෙලාවේ දකින්නේ. ඒ හින්දා මේ මොකක් හරි ඉතින් හේතුවක් ඇතුවනේ දෙයක් මේ කෙනෙක් YouTube channel එකක් පටන් ගන්නෙ. පාළුව තනිකමටත් හොඳයි. ඒක තමන්ගේ මතකයන් රැඳුණු තැනක් කරගන්නත් ඒකටත් හොඳයි. ඒ වගේම අතට මිටර කීයක් හරි එනවටත් කවුරුත් කැමති. ඉතින් මේ හැමදේම අතරේ අනික මගේ යාළු සබ්ස්ක්‍රයිබ් කරන අය වැඩි වෙනවා කියන්නේ මාගේ මේ වීඩියෝ බලන පිරිසත් ස්ථීරවම කට්ටිය මට ඉන්නේ කොච්චරක්ද කියන එක මම එක පැත්තකින් දැනගන්නවා කියන එක වගේ දෙයක්නේ. ඉතින් මේ හැමදේම බැලුවාම විවෘතව මම කතා කරන්නේ. මේ හිතේ එකක් තියාන එහෙම කියන්න මට ඕනේ නෑ. ඒ හින්දා මං අනේ බොහොම ආදරෙන් ඉල්ලනවා. මාත් මොකක් හරි හිතේ තියාගෙන මේවා කරන්නේ. මගෙත් පොඩි හරි කඩයිමක් පුංචි හරි මොන හරි බලාපොරොත්තු තියෙනවනේ. පොඩ්ඩක් සමාවෙන්න ඕනේ යාළුවෝ. මට පොඩි කැස්සක් ආවා. ඇත්තටම මට මේ පෙරේද හවස මම ටවුන් එකට ගිය වෙලාවේ මේ ඇත්තටම අයිස්ක්‍රීම් එකක් කෑවා. ඉතින් පෙරේතකම් එනවනේ හිතට. වැස්ස එහෙම බලන්නේ නෑනේ ඒ වෙලාවට. මට කොහොම හරි දැන් නිකන් හෙම්බිරිසාව හැදෙන්න වගේ තියෙනවා පොඩි කැස්ස ගතියක්. ඉතින් ඒ හින්දා තමයි ඉතින් ඒ වගේ පොඩි ශබ්ද ආවට එච්චර හිතන්න එපා. ඒවා සාමාන්‍ය දේවල්නේ. ඉතින් මම නැවතත් මතක් කරනවා මාව ආදරෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා. මොකද සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් ඇත්තටම චුට්ටක් හරි කැමති හින්දානේ. ඉතින් ඒ කැමැත්ත මට ලබා දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා නැවත නැවතත්. ඉතින් ඒක වදයක් වෙයි ඕනට වඩා ඔක කියන්න ගියොත්. ඉතින් මම දැන් අර පහේ බෝතල් ටික දැන් අස් කරගෙන ඉවරයි. දැන් මම හදන්නේ ඒවා ඔක්කොම හොදගන්න. මේවා මේ මම නම් අර විම් ලික්විඩ් එක එහෙම දාලා තමයි ඉතින් ඔය මේ හොදගන්නේ. ඉතින් එහෙම මැදගෙන ඊට පස්සේ වතුර බේරෙන්න තියෙනවා කියන්නේ මෙහෙමයි. අර එකපාරක් අර වතුර හොදලා ඉවර වෙලා පැත්තකින් තියලා ඊට පස්සේ පොඩ්ඩක් බෝතලේ හොල්ලලා පොඩ්ඩක් ගැසුවාම අර ඒකේ තියෙන ගොඩාක් වතුර ගතිය අයින් වෙනවා. ඒ අයින් වුණාට පස්සේ දැන් මම මේ කියන්නේ දැන් මේක හොදලා මට හොඳට වතුර නිවි හැනෙහිල්ලේ බේරිලා හොඳටම අවුවේ වේලිලා ඒ ඔක්කොම වෙනකන් දෙන්න පුළුවන් වාතාවරණයක් මේ වෙනකොට නෑනේ. මොකද එළියේ වැස්ස මම මේ අවුවේ වේලන්න ඕනේ වැඩක් තමයි හැබැයි මේ කරගෙන ඉන්නේ. ඉතින් මම කරන්නේ බෝතල් ටික හොදලා එක තප්පරයක් දෙකක් අර අනිත් ටික හොදලා ඉවර වෙනකන් වතුර බේරෙන්න තියලා ඊට පස්සේ අර බෝතල් මේ එකින් එක අර පොඩ්ඩක් ගැසුවාම අර ඇතුලේ තියෙන වතුර ගතිය මේ ඒ බින්දු ගතිය යනවා එළියට. ඒ ගැසුවට පස්සේ ඊළඟට මම කරේ අර සර්වියට් එකක් අරගෙන හොඳට ඇතුලට අත දාලා ওই බොටල් වලට අත දාන්න පුළුවන්. ඉතින් එහෙම කරලා ඉවරලා හොඳට තෙත පිහලා දා ගන්නවා. ඊට පස්සේ ඒ බෝතල් ටික ඔක්කොම එකපාරක් ඒ සර්වියට් එකෙන් පිහලා ඊට පස්සේ ආපහු තව පාරක් පිහා ගන්නවා. ඒ පිහා ගත්තට පස්සේ අරකේ වතුර මුකුත්ම නැහැ. අර හැබැයි බෝතලේ පොඩි තෙත ගතියක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ ටිකත් අපි යවා ගන්නවා මේ
ඒකත් ඔය කරගන්නේ කොහොමද කියලා ඉදිරියට බලාගෙන යන්. ඔක්කොම එක දිගටම කියවලා හරියන්නේත් නැහනේ. මේ ඔය අතරේ මට තව දෙයක් මතක් වුණා. මේ මොකද මට පහුගිය දවසක වීඩියෝ එකකදී මගේ මේ ඉතින් නංගි කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා මකුළු දැල් එහෙම කඩලා ගේ අස්පස් කරන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මගේ වැඩක් තියෙනවා මම අතුගාගෙන යනකොට මකුළු දැල් මේ පොඩ්ඩක් හරි තිබුණොත් ඕක මම ආය මේක මේ ලොකුවට එක දවසක් වෙනම දාගෙන කරනවා කියන මට්ටමේ ඉන්නේ නෑ. මම ඒ වෙලාවට තියෙන වැඩ මං එවෙලෙම කරනවා වගේ චරිතයක්නේ. ඉතින් අර මකුළු දැලක් දැක්කොත් මම බොහෝ දුරට අපේ ගෙදර මට කොස්සෙන් කඩන්න පුළුවන් උසක තමයි ඒ බිත්තිවල ඇත්තටම මකුළු දැල් බැඳෙන්නේ. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ ওই කොස්සෙන්ම ඇත්තටම ওই ටික කඩාගෙන යනවා. ඉතින් මකුළු දැල් කඩන්න වෙන මේකට අවශ්‍ය උපකරණ තියෙනවා. ඒ තිබ්බා වුණාට මම මේ මකුළු දැල් අර කොස්සෙන් කඩාගෙන යනවා. ඉතින් එහෙම කඩාගෙන ගිහිල්ලා මට දැන් අර ඒ නංගිගේ කමෙන්ට් එක දැක්කට පස්සේ තමයි ඒක තේරුනේ දැන් මට මේ channel එකක් කරන හින්දා මට මේ හිතුමතේට මකුළු දැලක්වත් කඩන්න දැන් බෑ නේද කියන එක මට ඇත්තටම මතක් වුණා. මොකද මම දැන් ඒකටත් මට ඒකත් ඇත්තටම වීඩියෝ එක පෙන්නන්න පුළුවන් වැඩක් නේ. ඉතින් ඇත්තම කියනවා නම් ඇත්තම කතාව. ඉතින් මට දැන් ඔයාලට නොපෙන්නා මුකුත්ම කරන්න බෑ. ඒ කියන්නේ එහෙම කරොත් මට ඔයාලට පෙන්වන්න දෙයක් නෑ. ඉතින් ඒ හින්දා මම කිව්වා මකුළුවන්ට ඉක්මනට මකුළු දැල් ටික අනේ බඳින්න මේ මට තියෙනවා මේ නංගි කෙනෙක් මට කියලා තියෙනවා මං මකුළු දැල් කඩන විදිහ පෙන්වන්න කියලා. ඉතින් ඒ හින්දා ඔයාලා ඉක්මනට මකුළු දැල් බඳින්න අනේ කියලා මම දැන් මේ මකුළුවන්ට යෝජනාව දාලා තියෙන්නේ. එයාලා ඉක්මනට මකුළු දැල් ටික වියලා ඔක්කොම ඉවරුණ ගමන් නම් අනිවාර්යෙන් ඒව ආපහු කඩන වීඩියෝ එක ඒ නංගි වෙනුවෙන්ම ගේනවා. ඉතින් නංගි තරහ වෙන්න එපා. මම පොඩි විහිළුවකට එහෙම කිව්වේ. මන් දන්නවා ඉතින් එහෙම මේ බොළඳ අය නෑනේ නේද මේක බලන්න මේ එකතු වෙලා ඔක්කොම ඉන්නේ ඉතින් ওই විහිළු දහර පොඩ්ඩක් තේරෙන අයනේ මං එහෙම හිතනවා හරි පේනවනේ කලබලයට කොරස් කටෙත් අත දාගන්න බෑ වගේ මෙයා කලබලේ වැඩි කරගෙන වගේ නිකන් අර ඔක්කොම මේ හැබැයි මෙහෙමයි ওই බෝතල් අනේ පොඩ්ඩක් නැත්තන් ලිස්සලා වැටෙනවා නිකන් එච්චරම පණ තියෙන දේවල් නෙවෙයිනේ ප්ලාස්ටික් කියන්නේ ඒකයි නතු ඉතින් ওই මගේම මිස්ටේක් නෙවෙයි ඉතින් දැන් මම ওই ටික පොඩ්ඩක් එළියේ ඒ වෙලාවේ චූටි අවුවක් වැටිලා තිබුණේ. ඉතින් මම ඒ හින්දා මේ ඔක ගේ ඇතුලෙන් තිබ්බෙත් නෑ. මට ඔක ගේ ඇතුලෙන් තියලා ෆෑන් එක පොඩ්ඩක් දාලා තිබ්බනම් වගේ ඒත් ඔගේ තියෙන අර චුට්ටක් හරි තෙත ගතියක් තිබ්බනම් වේලෙනවා. දැන් පේනවනේ ඔය. මේ වෙනකොට ඔකේ වතුර බිඳක්වත් නෑ. ඔක්කොම මං සේවියට් වලින් පිහලා තියෙන්නේ. දැන් ඔක මං ඒ වුණාට එළියෙන් පොඩ්ඩක් තියෙනවා. එළියෙන් පුටුවක් තියලා තිබ්බා. ඒ තිබ්බට පස්සේ මේ ඉර එළියත් ඒ වෙලාවේ චුට්ටක් වැටිලා තිබුණා. ඉතින් ඒ ගතිය හොඳට මැති ඕක වේලෙන්න. මොකද මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ තත්වයක හොඳට අවුවකට මේවා දාන්නේ නැතුව වේලලා මේ විදිහට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද පහේ බඩු සවුත්තු වෙයිද කියන හැඟීම තියෙනවා නම් මම අත්දැකීමෙන් මේක අවුලක් නෑ කියලා දන්න හින්දා තමයි කරන්නේ මේ සැරේත්. මොකද මං කලින් වතාවකත් කරනකොට ඒත් ওই වගේ අවුවකටම තියන්න මට බැරි වුණා ඇත්තටම. අනේ මන් දන්නේ මට මේවා වැහි දවස්වලම හිතනවද දන්නෙත් නෑ කියලා හිතෙනවා වෙලාවකට නේද. ඉතින් කොහොම හරි ඔන්න මම එහෙම ඔය විදිහටම හොදලා කරලා තිබ්බා. මට මේ පියන් ටික හොදවුවට ඒක පිහලා අරගෙන යන්න ඇත්තටම අමතකුණානේ. බලාගෙන හිටියා කවුරුත් මට ඕක කිව්වෙත් නෑ. ඕගොල්ලෝ තමයි දවසකටවත් මිනිස්සු. ඔය ඉතින් දැන් මං ආපහු ඒ ටික පිහනවා. මොකද අර ට්‍රිප් එකේ අරයි යන්න බැරි වුණා. මේක මතක නැතුව ගියානේ. ඉතින් ඒ වගේ ඒවා වෙනවා. අපි දැන් ඉතින් වයසට යමින් ඉන්නේ. ඉතින් ජීවිතේ වාගයක් තරමට දැන් ගත කරලා ඉන්නේ. ඉතින් එතකොට මේ අමතක වීම වෙනවා දැන්. ඉතින් ඒ හින්දා මේ කොහොමින් හරි ওই ටිකක් දැන් පිහලා දාගමුකෝ මේ ওই බේසම ඇතුළට. ඊට පස්සේ මං ඕකත් ගිහින් ආපහු අර එළියේ පුටු දෙකක් තිබ්බනේ. ඒ පුටු උඩම මං ওই ටිකත් ඊට පස්සේ තියනවා. ඒ මූඩිත් ඉතින් අර විදියටම තමයි පිහලා මේව කරාම වතුර නැති වුණාම අර සීතල ගතිය යනවා. එක පොඩි මේ හුලඟක් වැදුනත්. ඉතින් අන්න මං ඒ ටිකත් ගිහින් තියාගත්තා. ඉතින් මේ මොකද්ද මම කීකී හිටියේ මට ඒකත් මතක නෑ කියන්නකෝ. ওই චුට්ටට මතක නෑ. ඔහොම තමයි මගේ වැඩ ඉතින්. ඒ කතාව අමතක වුණත් මට තව එක දෙයක් මතක් වුණා. තව සහෝදරියක් මට කමෙන්ට් එකක් දාලා තිබුණා පහුගිය දවසක. මගේ වයස කීයද? තව මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා. අත්‍තරම මට සමා වෙන්න මතක නෑ. කොහෙද කියලාද දන්නේ නෑ තිබුණේ. මම ඒකට කමෙන්ට් එකක් මොකක් හරි දැම්මා. මම බලාපොරොත්තුව ඉන්නවා ඉදිරියට වීඩියෝ එකක් කරන්න ANQ එකක්. ඒ වුණාට ඒකට මට තව ප්‍රශ්න මදි. ඉතින් ඒ හින්දා මම ඒකත් මේ වෙලාවේ මතක් කරනවා මගේ යාළුවෝ මගේ මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම්
මට කමෙන්ට් එකකින් ඒක දන්වන්න කියලා. එතකොට මම මේ ප්‍රශ්නෙටත් උත්තරේ දෙනවා. කෙලින්ම දෙනවා. ඇත්තම කියනවා. හිතේ එකක් තියාගෙන කටින් එකක් එහෙම කියන තත්ත්වේ චරිතයක් නෙවෙයි මම. ඇත්ත ඇති සැටියෙන් කියනවා බිම ඉඳ ගන්න උනත්. ඒ වගේ තමයි මං. ඒ හින්දා මගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් කාට හරි මොනවා හරි හිතෙනවා නම් අහන්න ඕනේ යාගෙන් කියලා කෙලින්ම මට කමෙන්ටුවකින් යොමු කරන්න මං ඒකට උත්තර දෙනවා. ඉතින් මට දැන් තේ 30ක් ආවා. ඉතින් මං දැන් ඒ හින්දා වතුර ටිකක් ලිපේ තියාගත්තා තේ එකක් බොන්න ඕනි කියලා. මම දැන් තේ එක ඊට පස්සේ හදාගත්තනේ. දැන් මෙතන පෙන්නන්නේ මෙයා මේ තේ එක බොනවනේ. ඔව් මට වැඩක් තේ දැන් වැඩ වැඩි වෙලාවට ආය තේ එක නිදහසේ බොන්න ඕනි ඉඳගෙන පැත්තකට වෙලා කියලා එහෙම එකක් නැහැ. මොකද මම ඉන්නේ අර වැඩේ සීන් එකේ ඉන්නේ. ඕකොළුවේ තියාගෙන තමයි ඉන්නේ. ඉතින් ඔය වැඩේ ඉවර වෙලා මේකනේ මේ තේ එක බීලා නිදහසේ වැඩේ ආය යනවා කියලා එහෙම එකක් නැහැ වැඩේට යනවා කියලා. ඉතින් මං ඒ කරන්නේ තේ එක බිබීම අර තියෙන වැඩේ කරනවා. මොකද මට තේ එක රස විඳිනවට වඩා ඒ වෙලාවේ වැදගත් අර වැඩේ ඉවර කරගන්න එක තමයි. මං වැඩේ කිව්වේ මොකක් හරි මං ඒ වෙලාවට යොදාගෙන තියෙන ඒ කාර්යය. ඉතින් මේක දන්නවනේ දකින්නකොටම ඕන කෙනෙකුට පේනවනේ මේ අර ටී ඒ සෙට් එකක තියෙන මේ ජග් එකක් කියලා. ඉතින් ඕක අපි ඇත්තටම ඕවා පාවිච්චි කරනවා හරිම අඩුයි. ඉතින් කරන්නෙම නැති තරම්. ඉතින් මම ඒක යොදාගෙන ඉන්නවා මේ ලුණු කැට දාන්න. මම ලුණු කැට දාන්න මේ කියලා මේ මොකක් හරි අයිටම් එකක් පහුගිය දවස්වල බැලුවා. ලේඩි ජේකට ගිය වෙලාවෙත් බැලුවා. මට ඇත්තටම හම්බ වුණේ නැහැ. ඉතින් ඉදිරියට බලාපොරොත්තුව ඉන්නවා මේ එහෙම දෙයක් හොයාගන්න. එහෙම හම්බ වුණොත් මේක සමහර විට ඉතින් පැත්තකට විසි වෙලා යයි. දැනට මම මේ භාජනයේ තමයි ඒ වැඩේට යොදාගෙන ඉන්නේ. ඉතින් දැන් අර පහේ බෝතල් ටික වේලිලා ඉවරයි හොඳටම දැන් කිසිම තෙත ගතියක්වත් නැහැ. ඉතින් මම දැන් අර ඒ බෝතල් වලට ඒව දා ගන්නවා. අර මේ හොඳටම ඉවර වෙලා තිබ්බ බෝතල් වලට අලුතෙන්ම දා ගන්නවා. ඇත්තටම මම මෙහෙම දෙයක්ත් මම මේ වෙලාවේ කියන්න ඕන. මට කීප දෙනෙක්ම කියලා තියෙනවා මේ ඔය බැදපු 3-5 හරි එහෙම නැත්නම් මිරිස් ටික උනත් ගෙදර වේලලා කරල් ගෙනල්ලා කොටලා එහෙම හදාගත්තොත් කෑම මීට වඩා රස වෙනවා කියලා. ඒක මම ඇත්තටම දන්නවා. මේ ඒ වුණාට මේ ඒකත් අනේ මන් දන්නේ නැහැ. ඒක මං හිතනවා අනේ අපි 3 දෙනාට ඕක මේච්චර දඟලගෙන මොකටද කරන්නේ. ඉතින් ඇත්තටම මෙහෙමයි. රස ඇති එහෙම කණ එක එහෙම මං හදලා ඒක රසයි තමයි. රස ඇති නෙමෙයි ඇත්තටම රසයි. ඒ වුණාට මට හිතෙනවා මේ ඒ කඩේ වගෙනාව කියලත් ඉතින් එහෙම මේ මං ප්‍රොඩක්ට් වල නම කියන්න යන්නේ නෑ මේ වෙලාවේ. ඉතින් ඒ වුණාට මේ එහෙම හැදුවා කියලත් ලොකු ඒ රසයේ වෙනසක් නෑ ඉතින්. ඒත් මං ආසාවකුත් තියෙනවා ඔය 3-5 මගේ ගෙදර හදාගන්න බලන්න ඕනේ කොයි වෙලේ හරි ඒකත් try කරලා මේ කරලා බලන්න මේ හදන ඒවට වඩා ඒක එතකොට රස වෙනවද කියලා. ඉතින් බලමුකෝ ඉදිරියට මම මොනවද ඔය හදන ඇත්තට මෙහෙම දේකුත් තියෙනවා. දැන් මම ඔය ගොඩ විචූර්ණ කෑම හදන්න ඇත්තටම ගොඩාක් කෑම හදන්න දන්නේ නැහැ. මට මේ YouTube එකෙන් බලලා හරි හදන්න පුළුවන්. ඒ හිමත් මම හදන්න හරි කැමති නෑ. අනේ පැණි රසනේ තියෙන්නේ ඒවක් හදලා කන්නත් හොඳ නෑ. ගෙදර හැදුවොත් ගොඩාක් කනවා. ඊට වඩා මං කඩෙන් චුට්ටක් ගෙනල්ලා කනවා කියන මතේ තමයි දැනට ඉන්නේ. ඉතින් මේ ඔය මං අර රබර් බෑන්ඩ් කියන්නේ අන්න ඒව තමයි මං පහේ අරගෙන පැකට් එකේ තව ඉතුරුනොත් එහෙම ඒක කවර් කරලා තියෙන්නේ තද කරලා මේ ඔය රබර් බෑන්ඩ් වලින්. ඉතින් ඕවට අර ක්ලිප් වර්ග තියෙනවා නේද ප්ලාස්ටික් වලින් හදපු. මම ඒවත් කීපයක් පහුගිය දවස්වල ගෙනල්ලා පාවිච්චි කරා. හැබැයි ඒවා ඉක්මනට මන් දන්නේ මං ගෙනාපු ඒවා නම් කැඩිලා ගියා. ඉතින් ඊට පස්සේ මම මේක තමයි ඒ වෙනුවට ආදේශ කරගත්තේ. මේ ඇත්තටම රබර් බෑන්ඩ් එක මහ ලොකු වියදමක් යන බාණ්ඩ එකකුත් නෙමෙයි. අපිට ඕනම කඩේකින් ගණ්ඩක් තියෙනවා. සරලයි පහසුයි ඉක්මනට හොයාගෙන ඒක පාවිච්චි කිරීමත් හරි ලේසි. ඉතින් ක්ලිප් නෑ අරක නෑ මේක නෑ කියලා ඉන්නේ නෑ. ඉතින් ওই තියෙන එකකින් මොකක් හරි ඒ වෙලාවේ අපිට ඕනේ ඔය පහේ බඩු වලට කුළු බඩු වලට මේ හුලං වදින්න නැති විදිහට ආවරණයක් කරගන්නනේ පොඩ්ඩක් තද කරලා අපිට ඒ වෙලාවට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒ දේ රබර් බෑන්ඩ් එකෙන් හොඳටම වෙනවා. ඒ හින්දා මම දැනට ඒ විදිහට පාවිච්චි කරනවා ඒ දේ. ක්ලිප් නෑ කියලා ඒක ගැන හිත ඉන්නේ නෑ. ඉතින් ඒ වෙනුවට මම හොයාගත්තේ ඔය රබර් බෑන්ඩ් එක දාන එක. ඒකත් හොඳට සීල්ලා තද වෙලා හිටිනවා. අර පැකට් එකේ දෙපැත්තෙන් මේ දෙකක් විතර දාගත්තා නම් ටිකක් තද වෙන විදිහට හොඳට සීල් වෙලා හිටිනවා. ඉතින් ඔන්න ඕක තමයි මගේ අන්තිම පෙනුම මගේ ඒ රැක් එකේ.
ඉතින් මාව මෙතෙක් වෙලා බැලුවට මගේ යාළුවන්ට බොහොම ස්තුතියි. ඉතින් යාළුවනේ මාව කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මට සබ්ස්ක්‍රයිබ්ලා හරිම අඩු වෙගෙන යන්නේ. ඒ හින්දා බොහොම ස්තුතියි. මම නැවත මතක් කරනවා ඒක.